යෝ මොකද වෙන්නේ කට්ටිය සැපේ ඉන්නවා ඇති කියලා මං හිතනවා. අදත් මීම්ස් ටිකක් තමයි රියැක්ට් කරන්න යන්නේ. මීම්ස් සෙට් උන් නැත්නම් රීල්ස් ටිකක් තමයි බලන්න යන්නේ. අපි වීඩියෝ එකට යමු. Okay, let's go. ජය වේවා. කාගේ ගෲප් එකේ මීම්ස් ටිකක් උස්සමු. හරි වැඩක් ඒක හැබැයි නේ. සෙට් වෙන්නේ නැහැ නේ. ඕනේ නැහැ අනුන්ගේ ඕනේ. ඔය ගෲප් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ගෲප් එකේ මොකද වෙලා තියෙන්නේ? මෙම්බර්ස්ලා නම් 66ම. හරිද? තේරුම් නැහැ බලමු මොනවද දාලා තියෙන්නේ කියලා. රීල්ස් ටික බලමු. Fuck off. Sorry. Speaker in my organ beruna. So. Okay, moving on. Ape preskus ko humat naga salam. Deka tuna edda gaman kollo haka bala. කියන සම්මත කැලම කතා කරලා ගත්තොත් කැලමට පස්සෙ යන කතා කරලා ගත්තොත් පොලිසියට මොකක්ද කියලා. යාළුවා කියවකට කැලම මොනවා කිව්වත් පිළිමනම උත්තර දෙන්නේ කැලම කතා කරලා පළවෙනි දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගන්න වෙඩින් එක ගියා කියලා හිතනකොට කැලම කියලා ගන්නවා. බබා මොනවද කියන්නේ ඉස්සර හරි නෑ නේද බබා මම So, sister, ඔඩ හුස්ම එහෙම අරගෙන කතා කරොත් මොකද? අම්මේ මෙහෙම නම් අහගෙන ඉන්න බෑ. කවදාද ගන්න ගෑනු ඔහොම නම් කියවන්න එපා හොඳේ. ජීවිතේට අහන්න නැතේ කියන එකක් හරි. බබා වෙන විදිහකට අඳින්න ඕනේ ඈ. කෙල්ලොන් කියන්නේ. මම දැක්ක දයිෂෝ මේ මිනිස්සගේ මේකප් එක දැක්කම මම බය වෙනවා. අයියෝ සෙට් නෑ සිස්ටර්. කමෙන්ට් බලමු. පිරිමි ළමයි කිව්වම් බය හිතෙනවා යකෝ. කටවහපාන් සිස්ටර් ශාස්ත්‍රයක් බලන්න අත දික් කරා. කටන අන්තිමයි සි. පටන් ගත්තේ කොහෙන්ද බලන්න ආපහු බලන්න උනා සාමි. අක්කේ රැප් එකක් කියමු දාම්මට. රැප් නම් කියන්න පුළුවන් මේ සිස්ටර්. රැප් එකක් කියලා බලන්න පොඩ්ඩක් ලිරික්ස් ටික ලියලා. කියලා බලන්න. ලස්සන මියුසික් එකක් දාලා ඔච්චර ස්පීඩ් නම් කියවන්න එපා. හරි අපහසුයි අහගෙන ඉන්න. ඇත්තටම අපහසුයි. Moving on. කවුද යකෝ අන්තිම සටන සින්දුව වෙඩින් එකේ දාපු පාරයා? අම්මට සිරි. අංකල් විෂුවල් එක සැපටම දෙනවා. සුපිරි ජය වේවා අංකල් ඈ. ඒ වුණාට මේ සෙට් නෑ මචං බීලා ඉන්න මිනිස්සු අපි වුණත් බී කාප් බිප්පලාට මෙහෙම ඉන්න මිනිස්සෙක් නේ තව මිනිස්සෙක් තමයි. ඉතින් අපිට සින්දුව ෆීල් වුණොත් අනිවාර්යෙන් ඒකට විෂුවල් එක දෙන්න හැදෙනවා. ඉතින් ඒකින්ද වෙඩින් වල මේ වගේ සින්දු දාන්න එපා ප්ලීස්. මං ඉල්ලන්නේ කාප් බිප් තැන් වල ඔය වගේ සින්දු දාන්න එපා ප්ලීස් මචං. තෙනවා අංකල් වෙටි තියන්නේ නැද්ද? පෙරලනවා විතරද? මම දැන් ඇම්බුෂ් එකකින් බේරෙන්න හදන්නේ අංකල්. හරි අම්මට තව එකෙක් ඉන්නවා. අඩෝ. වෙටි තියන්නේ නැහැ මචං. ඌ වෙටි තියනවා. ඇයිස් අංකල් දැන් එක හරි ඇම්බුෂ් එක ඉවරයි. ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්න මචං. Rakina soimbe depaya magi aksidi karin meriti dahas putunge sena perata de Uncle ජය වේවා. වැඩියෙන් ඔයාලට විෂුවලයිස් කරන්න හම්බෙන්න ඕනේ සින්දු ටික. ඒ වුණාට ඔච්චර බොන්න හරි. ඔච්චර බොන්න එපා. මගේ ජීවිතේ එපා මට පැස් මම වෛර කරන්නේ. හැබැයි විදුලි කොටන වෙලාවට මම පොඩ්ඩක් මතක් කරනවා. මෙහෙම බලපන් පැෂන්. ලංකාවේද මේ? අයියෝ සරන් ඇඳලා වගේ ඉන්නේ බං. ඊයා කැතයි මචං ඒක න. සිරාට කැතයි හොඳේ. බලපන් කොයි. ඊයා හුත් උගල පාරවල බහන ගමන්නම් ගහනවා ගලකින් හරිය. කැරිම තේජසකින් ඉන්නේ. පුතුම තේජසක් විද්‍යාමාන කරන්නේ. ආඩම්බරයි. ඉතින් ලංකාවේ සෙට් එකක් නම් සෑහෙන ආඩම්බරයි. මාත් ලංකාවේ මිනිස්සෙක් විදිහ. මන් ළඟවත් නෑනේ මේම හැඩයක කලිසම. ඒක මොකද්ද බං හැඩේ? කවුද පුතෝ ඒක හැදුවේ? Fuck off. ඊයා නෙමේ සිස්ටර් වහ තමා බොන්ඩ් වෙලා තියෙන්නේ ඉස්සරහට. සිකේ ලස්සනයි. ලස්සනයි.
අපිට හොඳයි ඒව හැබැයි. ඇයි හොඳ? කෙල්ලොන්ටත් හොඳ නෑ. කොච්චර ලස්සනවත් ඔය වගේ ඇඳුම කරන්නේ දැන් යනවනම් බලන්නේ නෑ මචං. සෙට් නෑ මචං. මං නම් ආස නෑ. මං ගාවත් තියෙනවා මේ වගේ කලිසම්. ගොඩක් අය ගාව වගේ කලිසම් තියෙනවා. ඒ කියන්නේ වැඩක් නෑ මචං. ඒක ගැන කතා කරලා. සාදු සාදු කියලා දාලා තියෙනවා අත් දෙකත් ඇඳගෙන. බලමු. අම්මට අයියෝ පිරිත් ගෙදර ගියා වගේ බ්‍රදර් ෂේ සිස්ටර් සින්දු කියන්න එපා කවුරු හරි මේ ළමයිව රැවට්ටුවද ඔයාලට සින්දු කියන්න පුළුවන් කියලා ඒව කැත වැඩ කරන්න එපා කියන්න එපා මේ වගේ මිනිස්සයන්ට සින්දු කියනවා ලස්සනයි කියලා පේනවනේ දැන් අපිට ඒ වගේ දේවල් අහන්න වෙලා තියෙනවා තමාගේ තුත්තිරි මල්මිට පාර්ට් 2 රෑ මත පොර ගහන්න දඟලන පූසෝ වගේ සිරාවට මේ කහලා එන කනේරුදාව හරි ගැස්ස ගන්න මේ කහන්න කියලා එකෙක් වෙන මැච් එකක් ගහලා තියෙනවා එතන ලින්ක් එකක් දාලා පහෙන් පස්සේ ටවුන් එක වගේ පහෙන් පස්සේ ටවුන් එකේ මොකද වෙන්නේ කපුටෝ කේස් එකද කපුටෝ කේස් අපේ ටවුන් එකේ තියෙනවා සින්දුවක් කියලාද හිතුවේ නෑ කවි බණ සින්දු නෙමෙයි මේක කවි බණ ඔය වගේ සින්දුවක් නම් මං හැබැයි අහලා තියෙනවාද ඉන්න කිව්ව ඇහුන්නේ නැහැ වගේ ගියා. අඩෝ එහෙම යන්න එපා. කතා කරා මිනිස්සු ඇයි කියලා අහපන්. අනේ ඉන්න. කියන්නට බැහැනේ යලි එන්නම එන්නේ නම් නුඹ එන්න එපා මගේ. අඩෝ බෙල්ට් එක ගියේ මචං. මොකද දැන් කරන්නේ කොහොමද දන්නේ මේ එකා ගියේ බඩුත් අරගෙන. ඔය දාන්නත් ලේසි නෑ ඌ අර බයිසිකල් චේන් දානවා වගේ නෙමෙයිනේ මචං. වර යන්ත්‍රනේ මචං. යන්න කියන්නේ ගිහිල්ලා යනවා පේනවා තව යනවා. අඩෝ ඒක ආතල් හැබැයි. අනේ ඉන්න. මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්. නම එන්නම හිතුනේ නම් නුඹ so sorry brother කොහොම හරි ඔක දාගෙන මැෂින් එක අරන් යන්න ජීවිතේ විඳින සෙට් එක අම්මට අවුරුදු වල වීඩියෝ එක මචං බලපං එතර බඳින්න නම් හොඳ නෑ බඳින්න එපා පේනවනේ කේස් එක අවුරුදු කාලෙට තමයි ගෑනු එපාම වෙන්න මේ පේනවනේ ඇඳුමක් අරගත්තට පස්සේ ඒ ඇඳුම් ගන්න දවස නිවාඩු දාලා තව දවස් දෙකක් අනිවාර්යෙන් නිවාඩු දාන්න ඕනේ ගත්ත ඇඳුම් මාරු කරන් එන්න යන්න ගෑනුත් එක්ක ඉතින් ඒ සීන් නැත් තියෙනවා මම අත්දැකීම නෙමෙයි කියන්නේ මම අහපු දේවල් කියන්නේ so sorry husbands all of husbands so sorry and respect ජය වේවා ඉවසීම හොඳින් පුහුණු කරපු මහත්තුරු ඒකට මම නම් ආසම නෝනත් එක්කම shopping කරන්න ඕනලගේ යට ඇඳුම් තියෙන යහුත්තෝ මොනසානකාරයක්ද මේ අඩ කාඩ් පැක් එක කරයි යන්න ඕන තව කොල්ල 3 දෙනෙක් සෙට් කරන් අඩ අන්න මචං අයිඩියා එක හරි කාඩ් පැක් දෙක තුනක් වෙයි යන කොල්ලෝ අරන් ගියා නම් කේස් එක ඉවරයි කාඩ් පැක් නැති කොල්ලෝ 3 දෙනෙක් සෙට් කරගත්තා ඕමියතක් ගැහුව බඩුයි වැඩේ ඉවරනේ දවසම ඉවරනේ මචං උන්දරට එතනත් ගිහින් වාඩි වෙලා ඉන්න පුළුවන් ගෑනු තමයි උන්ටත් එක්කම රෙදි හොය නැහින්න ඕන අනේ මේ කෙල්ලේ අපිට ඕන රෙදි අපි ගිහිල්ලා අරගන්න ඔයාලා අපිට තෝරන්න ඕනේ නැහැ ඔයාලා කරදරයක් නැතුව ඔයාලගේ එක ඇඳුම තෝරගෙන හරියට සෙට් වෙන ඇඳුමක් තෝරගෙන මාරු කරන්න යන්න ඒව කරන්න නැතුව පාඩුවේ වැඩක් කරන් හිටියනම් පිරිමි අපි සතුටි ඕකේ තේරුණාද moving on අවුරුදු 20ක් පැනපු මම කියලා දාලා තිබ්බේ
මට වයස 16 මම සති දෙකක ගැබින්නේ. My name is Matthew. I'm 16 years old. And I'm father. අවුරුදු 20ක් පෙරපු මම. මට ආතල් brother. Okay. වාසනා. එයාගේ දෙන්නගේ නම වාසනා. අඩෝ බලන්න බැරි වුණානේ. තෝ. හරිද? මං වගේ ගියා නම් මචං දැන් එහෙම ගිහිල්ලා බේරුණා කියපන්. බේරුණා. බේරිලා මොකද වුනේ කියලා අනිත් පැත්ත හැරලා බලන්න ගිහිල්ලා පෙරලෙන. අනිවාර්යෙන් පෙරලෙන. holy shit. සිදුවීම් දෙකක් බත් කරලා හොඳට බලන්න. ඈ? නෑ පිස්සුද බං. ඔව් හැබැයිනේ. ඔව් එහෙම සීන් එකක් තියෙනවා. හැබැයි මෙව්වා AI ඇවිල්ලා AI කියලා එකක් ඇවිල්ලා මචං රියල් වීඩියෝ එකකුත් AI කියලා හිතෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් ලංකාවේ මේ ඕන දෙයක්. ඕකේ. දෙවෙනි සිම්බලපේ තමයි ගොඩක් ඉන්නේ මේක. ඒගොල්ලන් රෙස්පෙක්ට් කරලා. චොකලට්. අඩෝ ඔය කැරියරේ නම් මටත් වෙලා තියෙනවා මචං. ආතලේ කෝප්පි හොදන හන්දත් ලෑස්ති කරගෙන අද කනවා අයිස්ක්‍රීම් දෙන්නම් අද යනවා. ඒක ඇතුළේ ඇත්තටම තියෙන්නේ මාළු මචං. ඕනෝක තමයි ප්‍රශ්නේ. මේ හෙට මාව බලන්න මනමාලෙක් එනවා මං කැමතිම නෑ. උට එකපාරින් එපා වෙන්න උගේ ඉස්සරහ හැසිරෙන්න ඕන විදියක් කියාන්කෝ යාළුවනේ. ලසිත් ප්‍රසාද් කමෙන්ට් එකක් දාලා හෙට මුකුත් කරන්න ඕනේ නෑ මං පෝස්ට් එක දැක්කා තෝවත් එක ඉපවුන මං ඉන්නේ නෑ කුක්කලම මනමාලයා දැකලා මචං පෝස්ට් එක ඕකේ හරි ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ කෙල්ලට කිසිම අවුලක් නෑ මනමාලයාත් දැක්කා මනමාලයාත් දැන් ගෙදරින් කැමැත්ත කේස් එක නැති කරගෙන ඉවරයි සින්දුවක් කියන්නම් 10000ක් දයන් ඒ ඇති සිහින කුමාරයා ශිහාන් මිහිරංග ලක්ෂ 18 20ත් අතර අදවතේ ගායක චාමර වීරසිංහ ලක්ෂ 15යි ජෝකර් වස්ති ලක්ෂ 8ත් 10ත් අතර ජයශ්‍රී සහෝදරයා ලක්ෂ 6යි කාංචන අනුරාධි ලක්ෂ 5යි අනාශපා ලක්ෂ 4යි මේ තියෙන මේ කීප දෙනා වර්තමාන ප්‍රසංගයකට අය කරන මිල ගන්න සියලුම ගායක ගායිකාවෝ සංගීත කණ්ඩායම් අය කරනු ලබන මිල ගණන් ඉදිරියේ මෙම් පිටුවේ සාක්ෂි සහිතව ලබා දෙනු ඇත රැඳී සිටින් ඒ මනුස්සයාගේ ටැලන්ට් එකට ඒ මනුස්සෝ ගාණක් කියලා තියෙනවා සහ මේ රට යන විදිහත් එක්ක මේ රටේ ජීවත් වෙන්න ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එක මචං මියුසික්. ඒතකොට ඒගොල්ලන්ගේ ජොබ් එක ඒක ඒගොල්ලෝ ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ටැලන්ට් එකට අනුව මේගොල්ලෝ යන විදිහත් එක්ක ඒගොල්ලෝ ගාණක් කියලා තියෙනවා. ඒක ඉතින් ඕකේ. එක ඉන්ටර්විව් එකකට ගියා. මිස්ටර් ගේ නම කසුන් සර්. මම දැන් මේ ලැප්ටොප් එක තම්සට දෙනවා. තම්ස එක මට විකුණනවා බං. මම කියලා ගන්න කෙලිම ගෙදර තිබ්බොත්. ඉන්ටර්විව් කරපු එක මට කෝල් එකක් දුන්නා. කොයිද ඔය මයි ලැප් එක අරගෙන ඒක අරගෙන එනවා කරන්නේ 40000කට වැඩේ කරමු සර් ඊට වඩා 7-5ක් අඩු කරන්නේ ආතල් ජීවිත සෙවණකල කොල්ලෙක් පේජ් එක එකක් දාලා තියෙන ප්‍රශ්න කෝටියක් විතර තියාගෙන ගුලියක් කාලා ඇවිත් චොකලට් කේක් කෑල්ලක් කන මම 24ම මද පවනේ වෙලා ඉන්නේ මම තිබ්බ ප්‍රශ්න කාටත් ඒක පොදුයිනේ මෙන්න ජීවිතේ වුණත් ඒක කෙටිනේ ඉවවන එක තිරණයක් සොඳුරේ මට පාරමට ලොකුනාම ගංජකාරයෙක් වෙයි කියලා තේරුණා මම අම්මා පුතාට දැම්ම නම පසිදු නමින් තවත් ගංජකාරයෝ සිටීද මෙන්ෂන් කරගෙන යන්න පිටන්නේ මේගොල්ලෝ Facebook එකෙන් කියන්නේ රීල් සෙක්ෂන් එකේ පළවෙනි වීඩියෝ එක වාට පේනවද පේනවනේ අපි ඒකින් එයාගේ හැඩ අඩෝ හැඩ නෑ මචං මේ බලන්න මචං කවුස් මදි බ්‍රෝ සිස්ටර් කව් එක ඔහොම ඇවිල්ලා ඔහොම තියෙනවා ඒක මට පොඩ්ඩක් move on comments නහයට ගොල්ලෝ විදලාද ඒ නහයයි රෝස් පාට අර ඕස්ට්‍රේලියන් ස්කින් එකක් තියෙනවා හිතන් ඉන්න කෑල්ල කියලා රෙද්ද තමයි කේස් එක ශ්‍රී ලංකන් body part sellers
Sri Lankan body part sellers. Tai best comment එකක් ඒක න respect මචං. Sri Lankan body part seller ඔන්න දාන්න comment එකක්. යන්න ළමයිට. group prettygirls.com මට සිට. සෙට් වෙන්නේ නැහැ මචං. හැඩ නැහැ. ඔහොම නෙමෙයි හැඩ වෙනවනම් හැඩ වෙන්න ඕන මචං කෙලින්. sister bye bs. අද Jay Prince යාතන සින්දෝද. Respect brother. Me Sri Lankan rapper and Sri Lankan rapper in Los Angeles. Women that come with the season, dressing in sorry, she might be the reason. Call her my killer, the skates on the tenement, riding the train up to Ella, we even. Repping the country, been put on the map, and there's no need to cap that. I'm king like a Caesar, penning it bluntly, I'm whipping it, tracking, there's no need to. Adal brother, respect jai wevade. Jay Prince, wage awesome rapper කෙනෙක්. talent මාර talented හොඳේ. English rap එක ගහන එක ලංකාවේ කොල්ලේ. සැප්පට දෙනවාද? voice store නැත් එල්ල කිරි. එල්ලම කිරි හොඳේ. This guy next level rapper. අනිවාර්යෙන් since ලංකාවේ ඩෝවා ලංකාවේ ඩයිල්ල අනිවාර්යෙන් ඉස්සරහට වල ඔය අතින් බලයි මෙහෙම බලද්දි මචං ලංකාවේ talented person ලා ඉන්නවා. අනිවාර්යෙන් ඒක respect කරන්න ඕන and අනිවාර්යෙන් මම 1000% respect කරනවා Jay Prince ට. ජය වේවා brother. පිරිතා ඔය වගේ සින්දු අහන්න ඕන. මේ සින්දු දාලා තිබ්බ මං අහුවේ නෑ. සින්දුවට රියැක්ෂන් එකක් ගේන්න. කොයි moving on. ජය වේවා brother. උගේ මොහොත කිත්ති කාලෙ උගේ මොහොත මචං ෆෝ කොටයි සසිය ඉන්නවා දවස් 5ක් පාර දවස් 5ක් පාර රොටිය ගොඩක් අය ඇහිලා නැති නිසා දවස් 5ක් පරන රොටි බී 5ක් තුව ඊයේ ඇතුව කියන්නේ කොහෙ ගිහින්ද මේ සිරිපාදද ඕකේ එච්චර හිනායන කට්ටිය බැලලා තින කොටාටයි සසියටයි දෙන්නම් බොරුවට අඩ මේ වචනයක් කියන්න එපා උන් දෙන්නට හොඳේ බ්‍රදර් ආදරේකම දෙන්නටම කොටාට පොඩ්ඩක් වැඩිපුර ආදරේ පොඩ්ඩම okay moving on මුසල ක්‍රෂ් එක ඔයිසේජ් එකේ ආච්චි වගේ ඒ කෙල්ල ලස්සනයි හරි සින්දුවේ තේරුම දන්න ඕන නම් ඔහොම නටන්න නෑ අක්කේ what's this song name බල්බ් එකනේ බල්බ් එකද බල්බ් එකද බල්බ් එක නේ ස්කිනි බිච් කෙලේ සුප්‍රා අඩ බහැලා වචන් ලංකාවට MK15 එකක් ජය වේවා brother safe flight හිමීට පරිස්සමට යන්න හොඳේ ඇස්වා කටවා හැමතැනම තියෙනවා ෂූස් ගාලා දින මිනිස්සු හැමතැනම ඉන්නවා ඒක නිසා පරිස්සමට ලස්සනට වාහනේ පාවිච්චි කරලා සපක් ගන්න ජය වේවා ජොලා මීයස්ටන් ඒන්ජල් මගේ පුංචි රෝසමලේ safety hook සුපිරි කොහෙද යකෝ ඇට ඉවරයිනේ 756 හරි අඩෝ හෝස් පවර් සොට් එකක් වැතුනොත් හිතපන්කෝ හෝස් පවර් මේක දැන් බැලුවානේ සිස්ටර් බ්‍රදර් මේ
ඒකට අන්ධ කයිපුද නා හරි මචං කේස් එකක් ඇවිල්ලත් දන්නේ නැද බඩ බබුල කැන ඉවල තමයි ගෙඩි කන්නේ අඩෝ ඒ කියන්නේ අපි තාම වයසට ගිහින් මදි මචං කෑලි ටෝක් කරලා මෙහෙම කරන්න අපි තාම වයසට ගිහින් මදි අපිට තව කල් තියෙනවා බ්‍රදර් තමන්ගේ මිනිබිරීද ඉවසගෙන ඉන්න කොච්චර ආදරයකද 100 කෙනෙක්ද මිනිබිරීද මේ වගේ 100 ලබන්න පින් කරන්න ඕනේ ඒකට අපේ 100 දෙයියා ගෑනු පෙරේතයෝ අනේ අපිට හිටියේ නෑනේ මේ වගේ 100ලා අපේ උන්ද ඉන්න කාලේ අපිටවත් කෑල්ලක් ටෝක් කරගන්න නෑ අපේ කෑලිත් උන්ද ටෝක් කරනවා හොඩෝ වේ Hell no, man. What the fuck, man? Get your ass on, boy. Bye. fucking hell brother බය වෙන්න එපා අපිට තව කල් තියෙනවා මචං අපි කොණ්ඩ සුදු වෙන්න ඕනේ රැවුල් පැහෙන්න ඕනේ එතකොට තමයි අපිට කෑල්ලක් සෙට් වෙන්නේ ඒකින්ද ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ජෙෆ්න කොල්ලොට එක ඉන්දියාවේ අල්ලපු ගාම கண்ணு அடிச்சா கங்கன கன கன அவ முறைச்சா கூட என்ன கூற கள்ளி கனகா கண்ணுக்கு என்ன சிரிச்சா சில்லற கல கல අඩෝ ඒක අතල් මම තේරෙන්නේ නැති වුණාට වයිබ් එක තියෙනවා ඉලකිරිය கூட என்ன கூற கள்ளி கனகா கண்ணுக்கு என்ன வில ஐ ஐ பத்திரகாலியோ நீ என்ன சுத்தலேடியோ லண்டன் வெள்ளக்காரியோ சுவிட்சர்லாந்துக்கு ராணியோ நான் நிக்கிறனி அக்கரவன் சைடுல லவ் பண்றவும் அழகுல என் கவுக்கற கண்ணே கவிதை கொட்டட்டும் அடி வக்கத்தில අඩෝ ඒක ආතල් හොඳේ ආතල් nice brother nice well done ජය වේවා சிரிச்சா அச்சோ பொண்ணு சிரிச்சா சில்லற கல கல கண்ணு அடிச்சா கங்கன கன கன அவ முறைச்சா கூட என்ன கூற வள்ளி கனகா கண்ணுக்கு என்ன வில ආතල් well done brothers guys ජය වේවා ඔයාලා වින් කරලා මෙන්න no පන්සල් for 2 weeks හාමුදුරුවන් කේස් එක ඌ මහානලා කරගෙන ගිය ජරා වැඩේ නවත්තලා ඕන මගුලක් කරගත්තට අපිට ඒ brother යාට ආරක කේස් එක මචං මේ වෙලා තියෙන්නේ සිවුරු වරනවා සෑහෙන ඒ කියන්නේ ආතල්ලකට මහානන මනුස්සයෝ ඉන්නේ සෙට් වෙන්නේ නැහැ මචං එහෙම අපේ ආගම විකුණන් කන්න එපා බ්‍රදර්ස් ඉඳලා TikTok ආවා මට කියන්න තියෙන්නේ සිනමන් කන්න සිනමන් කියන්නේ කුරුඳු ඉතින් අපි දන්නවා හැබැයි ඉතින් සිනමන් කියන්නේ කුරුඳු කියලා මේ පාට පොත්තයි සුදු පොත්තයි අනේ පාටයි පටල ගන්න එපා. ඉන්ෆ්ලුවන්ස් නල්ල මල ඉන්ෆ්ලුවන්ස්. සිනමන් කේස් එකක් ඇවිල්ලා තියෙනවා අපේ ජේ ප්‍රින්ස්ගේ මේ සින්දුවට මොකද්ද වෙලා තියෙන්නේ සිනමන් හරි සිනමන් එහෙම කේස් එකක් නැහැ මිනිහා වර්ස් එකක් ගහලා තියෙන්නේ calling my killer is like don't like a cinema අපිට නම් ඒක වැඩක් නැහැ අහුවෙන්නේ බේබි සබා ස්කින් ටෝන් මොන වගේද කියලා දන්නේ නැති බේබි සබා විතරක් කාලා නාන මම කියලා හසාවන දාලා තියෙනවා බේබි සබාම වැඩකුත් නැහැ මොනවද එතන තියෙන සබන් කෑල්ල සන්ලයිට් හරි විම් හරි මොක හරි කවන්නේ අහුවෙන සබන් කෑල්ල ගාලා නානවා අපි නම් ප්‍රශ්නයක් නැහැ ඒක කේස් එක කිසිම කේස් එකක් නැහැ එයාගේ පැද්දිල්ල සිස්ටර් මූව්ස් මදි තවඩ මූව්ස් දෙන්න ඕනේ හොඳේ දැන් මූවින් යන මේ දෙන්නත් එනවා කියන්නේ එල්කේ බේකර් එලි ප්‍රොග්‍රෙසිව් ශ්‍රී ලංකා
අපි සෙට්ටමු නිවාරය සෙට්ටමු හොඳේ GNC උත්තු සෙල් එක උස බලා ආනේ උස පිස්සුනේ නැවේ යනවා වගේ යන්න තියෙන්නේ හරියට සුපර් පන්ච් එකක් ගහන්න මේ විදිහට පුරුදු වෙන්න. ඔන්න සුපර් පන්ච් ඕනේ ප්ලීස් calm down. විසාමකාමී මිනිස්සු ගාත්තේව රන් වෙන්න ඕනේ ප්‍රශ්න දාගන්න ඕනේ සුපර් පන්ච් කොහොමත් ඕනේ පේනවනේ එකයි ගන්න අරු මැරුණාද වන්දන්නේ යාළුවා මොකද්ද අච්චරටම බලන්න වීඩියෝ එක පාතිමා nice එක Fatima sisters nice ඔය ලංකාවේ ගෑල් ළමයි තව ට්‍රෙන්ඩ් එකක් තියෙන ඕගොල්ලන්ට කරගන්න පුළුවන් කරලා දාන්න පුළුවන් අපිට බලන්න අපිට රියැක්ට් කරන්න දාගෙන යන්න පුළුවන් විනාඩි 35ක් වීඩියෝ එක කරලා තියෙනවා එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම් ජය වේවා මාව subscribe කරලා like කරලා comment කරලා ආතල්ලා වැඩේ යාළුවන්ටත් බලන්න share කරලා ඔයගොල්ලෝ support එකක් දෙන්න මම ඕගොල්ලන්ට තව සැප දෙනවා අනිවාර්යෙන් වීඩියෝස් දානවා හැමදාම දාන්නේ සතියකට සැරයක් ෆුල් වීඩියෝ දානවා එල කිරියන සෙට් වෙලා subscribe කරලා සෙට් වෙන්න එන ජය වේවා bye